බුදු හිමියන් වඩිනවා. ඔබතුමා දැන් කුමත කරන්නට යන්නේ? සිරිපතුල් වල මඩ තැවරෙන්නට නොදී මා බුදුහිමියන් මේ මඩගොහරුවෙන් එගොඩ කරනවා. ඒත් උන්වහන්සේට පූජා කරන්නට මලක්වත් මා ළඟ නැහැ. ස්වාමීනි, වඩිනු මැනවේ. ඔබ වහන්සේගේ ශ්‍රී පාද යුග්මයට මම සේතුවක් වෙම්වා. මතු ලොවුතුරා පුතුව සියලු සත්වයන් සංසාර සාගරයෙන් ගොඩලන්නටද සේතුවක් වෙම්වා. මහණෙනි, මට ජීවිතය පුදාහොත් මේ ධ්‍යානලාභී තපස්සී පුරුෂයා දස පාරමිතා පුරා සාරා සංඛ්‍ය කල්පලක්ෂයකින් මතු ගෞතම නම් බුදුවන්නේය. යශෝදරා නම් කුමරිය අගමෙහෙසොන් වෙයි. රාහුල නම් කුමරා පුතු වෙයි. යශෝදරා මම වෙම්වා. ඒ රාහුල මාතාව මම වෙම්වා. පාරමිතා පූර්ණයට අනුබල දෙමින් බුද්ධත්වය දක්වා ආත්මයක් පාසා සංසාරය ඇවිද යන්නට විවරණ ලබම්වා. පින්වතිය, ඔබගේ ප්‍රාර්ථනයද ඉෂ්ට සිද්ධ වන්නේය. තවුසානෙනි, මැය ඔබට සමසිත් ඇති මනා දැකුම් ඇති පිය තෙපුල් බණන ප්‍රිය භාර්යාවක වන්නේය. උන්වහන්සේ ස්පර්ශ කරන්න එපා යශෝදරා. යශෝදරාවන්ට රිසිසේ හඬන්නට ඉඩ හරින්න. ඇය වැළැක්වීමට තැත් නොකරන්න. නැතහොත් මා කෙරෙහි උපන් ශෝකයෙන් ඇය ලය පැලීමිය යනු ඒකාන්තයි. දීපක්කර පාදමුලේදී මට හමු සුත්‍රාමයයි. චන්දකින්නර ජාතකයේ චන්දකින්නරාව මෙයයි. චුල්ලබෝධි ජාතකයේ සංවිල්ලහාසිනී මෙයයි. ආදිත්‍ය ජාතකයේ සමුද්‍ර විජයා දේවී මෙයයි. චුල්ලසුත සෝම ජාතකයේ චන්ද්‍රා දේවී මෙයයි. උම්මග්ග ජාතකයේ අමරා දේවී මෙයයි. වෙස්සන්තර ජාතකයේ මත්‍රි දේවී මෙයයි.